වෙලාවකට යන වැඩ. අපි ඒ තරම් දන්නේ නැහැ අපේ අම්මලගේ චරිතය ගැන. අපේ අම්මලා අපි වෙලෙන මහන්සිය, ඒ කඳුළු, ඒ දහඩිය, ඒක රසාවක් නෙවෙයිද? බලන්නකෝ ගෙදරට රස කෑමක් ගෙනාවම ඒක අපිට මදි වගේනේ අම්මලට දාන්න බඩගිනි නැහැ. මොකද අම්මලා ආස කෑම අම්මලගේ බඩගින්න බව අපි වෙනුවෙන් කැප කරනවා. අම්මා ආසයි ලස්සන ඇඳුම් අඳින්න. අම්මා ආසයි ලස්සන තැන්වල ඇවිදින්න යන්න. අම්මා ආසයි රස කෑම කන්න. ඒ වුණත් ඔයාලා ඉපදුන දවස් ඉඳන් අපි ඉපදුන දවස් ඉඳන් අපේ අම්මලා අපි වෙනුවෙන් හැමදේම කැප කළා. දැන් පොඩි විවේකයක් ලැබෙන වෙලාවක පොඩක් පැත්තකට වෙලා චුට්ටක් කල්පනා කරලා බලන්න අම්මලා අපි වෙනුවෙන් මොන තරම් කැපකිරීමක් කරනවද කියලා. රජගෙදරකින් ඉපදිලා මේ තැනට ඇවිල්ලා නැහැ. අපේ තාත්තගේ ඉන්න දුකේ මහන්සියේ ප්‍රතිඵලයක් විදියට තමයි අද මම වගේම ඔයාලා හැමෝම මෙතන ඉන්නේ. තාත්තගේ ඉන්න දුක අපේ තාත්තගේ මූණ දිහා බලනකොට මට මැවි පේනවා. හැබැයි අදට තාත්තේ මම ඔයාට ආදරේ කියන වචන 4 කියාගන්න බැරි තරම් අසරණයි. දැනගත්තාම අපේ තාත්තලා අපිව පෝෂණය කරන්න, අපිව උස්මාත් කරන්න මොන තරම් වෙහෙසිලා තියෙනවද කියලා. ඇත්තටම මම හිතන්නේ කොච්චර හිත රිදුණා, කොච්චර දුක් විඳත් මං හිතනවා ඒව දරාගෙන ඉවසගෙන දරුවෝ වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතේම පූජා කරන කෙනෙක් තමයි තාත්තලා කියන්නේ.